නුවරඑළිය වගේ සීතල ප්‍රදේශ වලට කොහොමත් යන්න අමාරුයි මට. යන වෙලාවට තිබුණේ නැතත් යන්න ගත්තාම ඒක හැදෙනවා. මට හිතන්නවත් බැරි මුදල් ප්‍රමාණයක් මේවම වියදම් කරලා තියෙන එක ස්කෑන් වර්ග CT ස්කෑන් ඒ වගේ ලොකු දේවල් කරා. මම චමීර ඉරේෂ් කුමාර. මගේ වයස අවුරුදු 42යි. මම ඉන්නේ සීදුවේ. වෘත්තීය වශයෙන් මම පෞද්ගලික අංශයේ සේවයේ නියුත් වෙලා ඉන්නවා. මට අවුරුදු 20ක විතර ආසන්න වශයෙන් ඉඳන් මේ ඔලුවකක්ම හැදෙනවා. මේක හැදුනහම දවස් 4ක් විතර මට එක දිගට මේ ඔලුවකක්ම තියෙනවා. ඒ කාල සීමාව ඇතුළත මොන දේ කරත් ඒ කියන්නේ පේන් කිලර්ස් මොනවත් ගත්තත් ඒක නිට්ටාවට සුව වෙන්නේ අඩු වෙනවා ආයි පරණ තිබ්බ තත්ත්වෙටම එනවා. මේක හැදුනහම මට කිසි දෙයක් කරන්න හිතෙන්නේ නැහැ. කවුරුත් රුස්සන්නේ නැහැ, තරහ යනවා. ඒ වගේ මේ දේවල් තියෙනවා. ඒත් ඉතින් ඒ දේවල් විඳ දරාගෙන රස්සා කරනවා. නුවරඑළිය වගේ සීතල ප්‍රදේශ වලට කොහොමත් යන්න අමාරුයි මට. යන වෙලාවට තිබුණේ නැතත් යන්න ගත්තාම ඒක හැදෙනවා. හැදුනහම ඉතින් ඒ හැම දෙයක්ම අර විනෝද වෙන්න තියෙන දේවල් හැම දෙයක්ම මග හැරලා යනවා. මම නොයෙකුත් බේත් වර්ග පාවිච්චි කරා. ස්නායු සම්බන්ධ වෛද්‍යවරු ඒ වගේ අය ගොඩාක් එකෙන් බේත් ගත්තා. නමුත් ඒක ස්ථිර විසඳුමක් හම්බුනේ නැහැ. తాවකාලිකව සහනයක් තමයි ඒ වගේ හම්බුනේ. මට හිතන්නවත් බැරි මුදල් ප්‍රමාණයක් මේවම වියදම් කරලා තියෙන එක ස්කෑන් වර්ග CT ස්කෑන් ඒ වගේ ලොකු දේවලුත් කරා. දැන් මම මේ ආයතනයෙන් බේත් ගන්න අරගෙන සති 4ක් වාගේ වෙනවා. ඇත්තටම මට දැන් තේරෙනවා 160ක් විතර මගේ ඔලුවකක්ම හැදෙන වාර ප්‍රමාණය සහ ඒ වේදනාව දැනෙන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා කියලා. අපිට මෙතනින් හරි පහසුයි. මොකද බේත් එක පාවා එම ස්ථානයේ ඔක්කොම අපිට ගන්න පුළුවන්. දැන් අනිත් වෙන තැනකින් ගත්තත් අපි තැන් වලට ගිහිල්ලා සිංහල බේත් කඩ වලට ගිහිල්ලා බේත් ටික හොයා ගන්න ඕනේ. මේ දේවල් ඇත්තට අපි දන්නේ හරියට මේ දේවල් හම්බ වෙනවද කියලා. පහසුයි සහ නිවැරදි බේත් අපිට ලැබෙනවා කියලා අපිට සහතිකයක් තියෙනවා. ඔබත් තාමත් මේ කිසි එකක්කමින් එහෙම නැත්නම් සයිනොසයිටිස් කියන රෝගයෙන් පීඩා විඳිනවා නම් අත්අදා බැලීම් කරන්න එපා. සිලොන් හොස්පිටල් එකට ඇවිල්ලා වෛද්‍යවරු හම්බෙලා ඒක ඔයාලා අරගෙන ඒකේ වෙනස විඳ ගන්න. මමත් මේ රෝගයෙන් සෑහෙන කාලයක් දුක් විඳා. අන්න දැන් 60ක විතර සහනයක් තියෙනවා මේ සති 4 ඇතුළත. ඔබත් ඇවිල්ලා ඒ සහනය ලබා ගන්න කියලා තමයි මම කියන්නේ.